හයි ඉතින් කොහොමද ෆයින් මිස්ටර් YouTube channel එකට තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. අදත් ගෙනාලා තියෙන්නේ ඔයාලට සුපිරිම hand gun model එකක්. මේක P226 කියන hand gun model එක තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. අපි අද මේක ගැන කතා කරමු. මේක ඔයාලා ඉන්නවා නම් shooting purpose ම ගන්න එකක් හොයනවා නම් සාමාන්‍යයෙන් අපේ ගාව තියෙන model guns ගොඩක් තියෙනවානේ. ඒතකොට සමහර අය ඒවා අර කලෙක්ෂන් විදියට එකතු කරන්න කැමති අය ඉන්නවා. එතකොට ඒ වගේ FPS rate අඩු guns තියෙනවා, වැඩි guns තියෙනවා. ඉතින් මේක FPS ඒ වගේ වැඩිම ගන්න එකක් ඔයාලට shooting හොඳටම හොඳ මට කියන්න පුළුවන් හොඳට hard use කරන්න පුළුවන් ගන්න එකක් තමයි මේක. ඉතින් අද අපි මේ ගන්න එක ගැන කතා කරමු. ෆොටෝ එක දැක්කගම ඔයාලට පේනවා ඇති මේක hard use කරන්නම හදපු ගන්න එකක් කියලා. ඔව් මේක සමනේ කුණු ගෑවෙන්නේ නැහැ. අර අතේ තියෙන පාරවල් හිටින්නේ නැහැ. හොඳට ඔයාලට grip කරගෙන shooting වලටම මේ ගන්න එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක full size 1:1 scale model එකක්. ඔයාලා අසනම් full size model වලට මේ තියෙන්නේ ඔයාලට ගැලපෙනම ගන්න එක වෙන්න පුළුවන්. ඉතින් මේ Q2 කියලා තමයි මේකේ සීරීස් එක එන්නේ. ඔයාලට මේකේ ස්පෙෂල්ම දෙයක් තියෙනවා. මේකේ ඔයාලට පිටිපස්සේ හැම එක වැඩ කරනවා බලා ගන්න පුළුවන්. අපි මේක අන්බොක්ස් කරලා බලමු. ඊට අමතරව මේකේ ස්ලයිඩර් එක ලොක් වෙන ෆැසිලිටි එක මේකේ තියෙනවා. ස්ලයිඩර් ලොක් ඇන්ඩ් රිලීස් බටන් එක මෙතන ඔයාලට දීලා තියෙනවා මේකේ. ඊට අමතරව මේක semi metal series එකේ මොඩල් එකක්. ඒතර මේක සාමාන්‍ය weight එකක් තියෙනවා ග්‍රෑම් 350 400ක weight එකක් තියෙනවා. ඔයාලට අර weighted විදියට හොඳ ෂූටිං එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මොඩල් එකක් තමයි මේක. ඉතින් අපි මේක අන්බොක්ස් කරගෙන බලමු. මේක අන්බොක්ස් කරගමු. ඉතින් මේ වගේ තමයි මේකේ ඔයාලට බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ලස්සනට ගන්න එක පෙන්නලා තියෙනවා. මේක gold color මේ වගේ ගන්න එකක්. සමහර අය මේකට කියනවා sand color කියලා. gold color කියන්නත් පුළුවන්. මේකේ warnings එහෙම තමයි මේකේ mention කරලා තියෙන්නේ. ඒතර මේකේ 14 plus කියලා මෙතන ගහලා තියෙනවා. simulation airsoft gun කියලා. සමහර අය මේක මම ලං කරලා පෙන්නන්න. මෙතන airsoft කියන එක වර්ධියට වටහා ගන්න එපා. air guns කියන්නේ වෙන එකක්. airsoft කියන්නේ තව එකක්. මේක 6mm BB bullets තමයි මේකට use කරන්න තියෙන්නේ. BB bullet ඔයාලා මං හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා අර ප්ලාස්ටික් BB එක. මම ඒ BB bullet එකක් පෙන්නන්නම් මේකේ මේ වීඩියෝ එකේ. අපි අන්බොක්ස් කරගත්තට පස්සේ ඔයාලට ඉස්සලම බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ user manual එකක් ලැබිලා තියෙනවා. මෙතන Q2 කියලා මෙන්ෂන් කරලා තියෙනවා. මෙතන මෙන්ෂන් කරලා තියෙනවා above 18 කියලා. ඊට පස්සේ මෙතන warnings ටිකක් එයාලා මෙන්ෂන් කරලා තියෙනවා මේකේ instruction manual එකේ. ගන්න එකේ ෆොටෝ එකකුත් පෙන්නලා තියෙනවා. අපි ඒක පැත්තකින් තියාගමු. ඉතින් අපේ ගන්න එක මේ වගේ තියෙන්නේ. මම ඊට කලින් පෙන්නන්නම්. ඔයාලට BBs කියන්නේ මෙන්න මේක තමයි මේකට දාන බුලට් එක. ඔයාලට මේකට නම් මේ බුලට් 10කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මම හිතන්නේ හරියටම 10යි තියෙන්නේ මේකේ. ඔයාලට මේවා අපෙන් ගන්න පුළුවන් 100 පැක් එකක් රුපියල් 100යි වෙන්නේ. ඔයාලට 1000ක් 2000ක් වුණත් ගන්න පුළුවන් මේ BBs. ගන්න එක මේ වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා ඔයාලට පේනවා කියලා හොඳට. ඉතින් මේ වගේ high quality material එකක් ඔයාලට බැලුමට පේනවා ඇති. මේක සාමාන්‍යයෙන් හොඳ weight එකක් තියෙනවා අතට. මෙතන slide locking button එකක් නෙවෙයි අතරම slide locking මෙතන දීලා තියෙනවා unlock එක. ඊට අමතරව මෙතන වලට ස්ලයිඩ් එක මේ sorry හැම එක කොක් කරන්න පුළුවන් මේ විදියට. මෙතන ගන්න එක ගලවන ඩිස්ඇසෙම්බල් කරන සිස්ටම් එක මෙතන තියෙන්නේ. ගන්න එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙටල් පාර්ට් එකක් විදියට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉන බැරල් අපිට කවර් දෙකම මේ වගේ තමයි. ඉතින් අතර ගත්ත ගමන් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ගන්න එකේ ෆස්ට් ලුක් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හොඳට හෙවි යූස් කරන්න පුළුවන් ගන්න එකක් කියලා මට කියන්න පුළුවන් මේක. මොකද මේකේ මැටීරියල් එකත් එක්ක මේක ප්ලාස්ටික් එකක්ම නෙවෙයි තියෙන්නේ. මේක නිකන් පොලිමර් මික්ස් එකක් වගේ තමයි මට පේන්නේ. බලුමට පේන්න තියෙන්නේ. මේකේ මෙතන මෙන්ෂන් කරලා තියෙනවා මේ විදිහට ගන්න එකේ නේම් එකත් එක්ක P226
ස්ටේන්ලස් ස්ටීල් කියලා මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. හැබැයි මේක මේ පොලිමර් එකක් තමයි වෙලා තියෙන්නේ. මේක ස්ටේන්ලස් ස්ටීල් තියෙන්නේ මේ කොටස. ඔයාලට ඕන නම් මේකට පස්සේ කාලෙක සයිලන්සර් එකක් වුණත් මේකට මවුන්ට් කරන්න පුළුවන් විදිහට ත්‍රෙඩ් ඇවිල්ලා තියෙනවා ගන්න එකේ. එතකොට තව මෙතන දීලා තියෙනවා USA කියලා මෙන්ෂන් කරලා තියෙනවා. මේ පැත්තෙත් විස්තර ටිකක් දීලා තියෙනවා. ජර්මන් කියලාත් මේඩ් ඉන් ජර්මන් කියලා මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. ඔයාලට පේන ඇති කියලා මම හිතනවා. මෙන්න මෙතන මම හිතන්නේ දැන් මේ ගන් මොඩල් වලින් අපිට ආව මොඩල්ස් වලින් හොඳ හෙවි යූස් කරන්න පුළුවන් පළවෙනි ගන් එක කියලා මම මේක විශ්වාස කරනවා. අපි ඉතින් මේකෙන් පොඩ්ඩක් ෂූට් කරලා බලමු කොහොමද කියලා. බුලට්ස් දාගෙන බලමු. මේකේ මෙතන මැගසින් රිලීස් බටන් එක. ඉතින් මේකේ මැගසින් එක මෙන්න මේ වගේ තමයි වෙලා තියෙන්නේ. අර සමහර ගන්ස් වල වගේ මෙතන ඔයාලට බලා ගන්න බෑ ස්ප්‍රින්ග් එක. ඒකේ මේක ඇතුලේ තමයි තියෙන්නේ. ඔයාලට මෙතනින් BBs ලෝඩ් කරන්න පුළුවන්. අපි දැන් මේකට BBs ලෝඩ් කරගෙන බලමු. රයිට් මගේ අතේ BBs ටිකක් තියෙනවා. අපි දැන් ලෝඩ් කරලා බලමු. මේකට මෙන්න මේ විදිහට නිකන් දාන්න තියෙන්නේ. ඔන්නේ වගේ BBs 5ක් අපි දාගත්තා. මේකේ බැලු බැලමට ඔයාලට හොයන්න බෑ BBs කීයක් ඇතුළේ තියෙනවද කියලා. BBs 20ක් විතර ඔයාලට මේකට ලෝඩ් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ගන්න එකට දා ගන්න පුළුවන්. ඉතින් මේකේ FPS 200 විතර පවර් එකක් තියෙනවා. ඔයාලට මේකෙන් හොඳට ෂූටින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ගන්න එකක්. ඔයාලට මෙතනින් ලෝඩ් කර ගන්න පුළුවන්. මේ විදිහට ලෝඩ් කරලා ෂූට් කරන්න පුළුවන්. ගන්න එකේ බුලට්ස් ඉවරනාට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ස්ලයිඩ් ලොක් වෙනවා. ඔයාලට ඒක මෙතනින් අන්ලොක් කරගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාලට අපෙන් ඔන්න දැන් ඕඩර් එකක් දාගන්න පුළුවන්. කෑෂ් ඔන් ඩිලිවරි ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන්. ටක් ගාලා අපිට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. කෝල්ස් ගන්න නැතුව WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට ඉක්මනට මේ ගන්න එක ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් දවස් 3ක් ඇතුළත. එහෙනම් ගිහින් එන්නම්. අපිව subscribe කරලා තියාගන්න. මේ වගේ දිගටම වීඩියෝස් බලා ගන්න පුළුවන් ඔයාලට. ජය වේවා.